කොටට කොටට ඒක කොහෙද යන්නේ? වැඩට මෙච්චර ඉක්මනට ඉවර වෙනවද? කමන්නේ ඒක වැඩක් නෑ අපිට. කොල්ලොන්ටද මොලේ තියෙන වැඩියෙන්ම කෙල්ලොන්ටද? කොල්ලොන්ට. කොල්ලොන්ට කියලා කියපු පළවෙනි කෙල්ල. හරිද? හොඳ මොලේ තියෙන කෙල්ලෙක් කියලා අපිට තේරෙනවා කියන්නේ. යකඩ කිලෝ එකද බර වැඩි පුළුන් කිලෝ එකද? ටිකිරි ගියා කාලෙත් තරල් ඉඳට ගියා. හරි නවත්තා. ඔයගොල්ලෝ කෑ කවුද? දිය බර. බිට්කොයින් කියන්නේ මොකද්ද? ඩිජිටල් කරන්සි. ඩිජිටල් කරන්සි එක. thank you වීඩියෝ එකට ආවට මේ අපේ චූටි gift එක. ගන්න. අයවා. ළමයිට හොඳට උගන්වන්න. ඉතින් කෙල්ලන්ව රවට්ට ගන්න හදන කොපටි කයිරා ටිකක් කාබරයක්. ටෙඩියක් කරා යනවා. දෙන්නටම තියෙන ටෙඩියෝ දෙන්න. එපා නා නිකන්. වැරදි දෙකේම කිලෝ 1 කිලෝ එක තියෙන්නේ සමානයි. ඉන්නට යකඩවල බර වැඩි. නෑ යකඩවල බර වැඩි නෑ. දෙකම කිලෝ 1 කිලෝ එක තියෙන්නේ. පුළුත් කිලෝ එකයි යකඩත් කිලෝ එකයි. පුළුන් කිලෝ එකක් තිබ්බට යකඩ කිලෝ එක බරයි. එහෙම නෙවෙයි කොහොමද කිලෝ එක තියෙන්නේ. මං හිතුවේ උඹ උගත් කෙල්ලෙක් කියලා. තූ නැද්ද කි උඹේ උගත්කම්? ඒ ගොඩේ පැත්තට දාන්න නැත්නම් ගොඩි ගන්න බෑ. ටිකිරිලියයි කකුල කෑ කවුද? ඒ මොට්ටු නෑ. පැත්තේ උත්තර පාස් කරනවා මෙයා. ඒ මොට්ටු නෑ. කොයිද යන්නේ ඕ. හලෝ. ඒ බාන නිකන්. ඔක තමයි දෙයියොන්ට ලස්සන දුන්නාට මොලේ දෙන්න බෑ කියන්නේ ඔකට තමයි. මම අර පිටිපස්සේ ඉන්නේ මෙහෙම. එමගේ ෆෑන් කෙනෙක් කිව්වා මට සතුටුයි. මම ඔයාලට ආදරේ හැමෝම ෆලෝ කරගෙන යන්න. කට්ටිය කොපි කරාට සම කරන්න බෑ. පුළුන් කිලෝ එකද බර වැඩි යකඩ කිලෝ එකද? යකඩ කිලෝ එක. එතන වැරදිනේ. කැල්ලමගේ මොලේ හැඳි මිටේ තරමට කියනවනේ. තේරුම් ගන්න. එපාද නේද? එපා නනික. නිකන් ඒ වගේනේ. දැහැමින් සෙමින්. ලී මේ වෙලාවේ මේ කැල්ලමට විතරයි තෑගි දෙන්නේ. කැරට් තමයි. කැල්ලම වන්දි කියන්නේ. අපිට කෙල්ලෙක් ඉන්නද? දැන් ඒක දානවා. හෙලෝ පපා. ඔය කෑවද? ඔව් අනේ මං ක්ලාස් ඉවර වෙලා මේ එනකම. බලන්නකෝ යහ පැත්තට කැත පොඩි මයික් එක අල්ලන් ඉන්නවනේ. ඔව් බබා.